කතානායකතුමනි අද දින 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනතේ සංශෝධනය ඉදිරිපත් කරමින් අධිකරණ ඇමතිතුමා ඊටාම බරපතල අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළා. දැන් එතුමා සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වය සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය මේ වැරදි කරුණු මත පදනම් වෙලා නිවේදනයක් නිකුත් කරා කියලා. ගරු නියෝජක කතානායකතුමනි මේ 2026 අගෝස්තු මාසේ 7 වෙනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත ස්පෙෂල් රපෝටියේ වල තියෙන මේ ලිපිය ඉතාම වැදගත්. මම මේ රටේ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා සම්පූර්ණයෙන් මේ ලිපිය අධ්‍යයනය කරන්න කියලා. මාධ්‍යවේදීන්ගෙන්, නීතිවේදීන්ගෙන්, සියලු වෘත්තිකයන්ගෙන්. මේක දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි. අපි රටක් හැටියට ICCPR සම්මුතියට එකඟ වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට. මේ සම්මුතියේ 14.1 ව්‍යවස්ථාව මගින් දක්වලා තිබෙනවා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව. දූර දරන දැනට අද දවසට දූර දරන විනිශ්චයකාරවරුන්ගේ දූර කාලය වැඩි කිරීම අපි එකඟ වෙලා තියෙන අපි 1980 අපි අත්සන් කරපු මේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට පටහැනි බව ඉතාම පැහැදිලිව දක්වලා තිබෙනවා. ඒක ඍජුව අපේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන පරිච්ඡේදයේ තිබෙන එක අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පරිච්ඡේදය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පරිච්ඡේදයේ වගන්තියකට කොටසක් එකතු කරත් වැඩි කළත් අඩු කළත් වැඩි කළත් ඍජු වුණත් වක්‍ර වුණත් ඒ සියල්ල මගින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා. අකමැති විනිශ්චයකාරවරයෙක් ඉවත් කිරීම වැරදි. ඒ වගේම කැමැති කියලා දූරදර්ශන විනිශ්චයකාරවරයෙක් හෝ කණ්ඩායමක් වැඩි කල් තියා ගැනීමත් වැරදි. වෙනස්කමක් කරනවා නම් පූර්ණ අධ්‍යයනයකින් යුතුව නිසි කරුණු සොයා බලා කළ යුතු බවත් ෂණිකව කරන ඇඩ්හොක් කියලා අපි හඳුන්වන ඒ ක්‍රමයට මේ ඇඩ්හොක් සංශෝධන අරන් එන්න එපා කියලා කියන්නේ. ඒ වගේම දැන් අපේ අධිකරණ ඇමතිතුමා කියනවා එතුමට මේ ලිපිය විලහැල්ලු. මේ රටේ අධිකරණ ඇමති දන්නේ නැත්නම් එක්සත් ජාතීන්ගේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය රටේ ජනාධිපතිට එවලා ජනාධිපති අධිකරණ ඇමතිට දුන්නේ නැත්නම් මොකද ඒක තේරුම? අපි දැනන් හිටිය විදිහටම අධිකරණ ඇමතිතුමා මේ වැඩේ දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ කරු නියෝජක කතානායකතුමනි විපක්ෂ නායකතුමා අහනකොට මීට මාසයකට කලින් මෙවැනි සංශෝධනයක් අරගෙන යනවාද කියලා මම එහෙම එකක් දන්නේ නැහැ කියලා උදේ 11ට කියපු අධිකරණ ඇමතිමේ. හවසට ඇවිල්ලා ඔව් එහෙම එකක් සාකච්ඡා වෙමින් තියෙනවා කියලා නැවත වරක් කිව්වා. ඒකට හේතුව මේ හැමදේම සිද්ධ වෙන්නේ පළවත්තේ මිසක් අධිකරණ අමාත්‍යාංශ නෙවෙයි. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය මේ කැබිනට් පත්‍රිකාව සඳුදා සම්මත වුණේ. ඉරිදා පත්තරේට සිකුරාදා හවස කියනවා මම එහෙම දෙයක් දන්නේ නැහැ කියලා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අධිකරණ ඇමති කියනවා මම එහෙම එකක් දන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඉතින් එහෙම අධිකරණ ඇමති කෙනෙක්. නිසා මේ අධිකරණ ඇමතිවරයා කියන ඔය අනික් අයව නොම ගෙවලා. කවද නොම ගෙවන්නේ? මේ මහානායක ස්වාමීන් වහන්සේලා නොම ගෙවලා? එක්සත් ජාතීන්ගේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ නියෝතුමිය නොම ගෙවලා? ඒ වගේම ලෝකයේ විනිශ්චයකාරවරුන්ගේ ජාත්‍යන්තර සංගමයේ නොම ගෙවලා? එංගලන්ත සභාව නොම ගෙවලා? මොකද නොම ගෙවම? ඒ මම අභියෝග කරනවා එතුමාට දැන් හරි ඔබතුමා පාර්ලිමේන්තුවේ දැන් හරි කියන්න මොකක් ගැනද නොම ගෙවුනේ? නොම ගෙවන කිසි දෙයක් නැහැ. දූර දරන විනිශ්චයකාරවරුන්ගේ කාලය දූරදර්ශන විනිශ්චයකාරවරුන්ගේ කාලය ඒක වැඩි කරනවා නම් ඒක අපි එකඟ වෙලා තියෙන ICCPR සම්මුතියේ 14කට පටහැනි. ඒක එච්චරයි. ඒ වගේම විතරක් නෙමෙයි නියෝජක කතානායකතුමනි සඳහන් කරනවා මේ ලිපියේ තවත් වැදගත් දෙයක්. ඒ තමයි මම උපුටා දක්වන්න කැමතියි. In light of the foregoing, I repeatedly recommend I respectfully recommend that any proposed amendment to the judicial retirement age be pursued through a transparent, inclusive, impartial, consultative and comprehensive justice reform process. ඒ කියන්නේ මේ පිළිබඳ සංවාද කරන්න, සාකච්ඡා කරන්න, විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්න කියලා. දැන් අද අධිකරණ ඇමතුමා කිව්වා මේක ගැන අපි හොයලා බලුවා කියලා. මොන සාකච්ඡාවද තිබ්බේ? මොන විනිශ්චයකාරවරුත් එක්ක සාකච්ඡා කළේ? ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුත් එක්ක කිසිම සාකච්ඡාවක් නැහැ වගකීමෙන් කියනවා. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුත් එක්ක කිසිම සාකච්ඡාවක් නැහැ. අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සමග කිසිම සාකච්ඡාවක් නැහැ. මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ සමග කිසිම සාකච්ඡාවක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමග කිසිම සාකච්ඡාවක්. ඒ නිසා මේ ජාත්‍යන්තර විවේචන එල්ල වෙන්නේ මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග නොගෙන ඇති නිසා ලෝක ධර්මයට ආචාර ධර්ම වලට මානව හිමිකම් පිළිබඳව ප්‍රමිතීන්ට අනුකූල නොවන නිසා. ඒ නිසා හැමෝම රැවටිලා අපි තමයි ඔක්කොම දන්නේ කියලා මේ ජනතාව රටට පුළුවන් කමක් නැහැ. මේ කරන්නේ අද නියෝජක කතානායකතුමා මම අද මගේ මේ පළමු වාරය අවසන් කරනවා. අද දවස ඉතා වැදගත් දවසක්. ඒ වැදගත් වෙන්නේ මේ රටේ ඉතිහාසයේ 1987 8 වෙනි මාසේ 18 වෙනිදා තමයි මේ පාර්ලිමේන්තුවට ග්‍රනේඩ් ප්‍රහාරයක් එල්ල කරලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන කීර්ති අබේවික්‍රම මැතිතුමාව මරපු මේ පාර්ලිමේන්තුවේ සේවකයෙක්ව මරපු ඒ වගේම අවසන් කරන කතානායකතුමනි මේ
ඒ වගේම ලලිත අතුල මුදලි මැතිතුමාට බරපතල තුවාල කරපු පර්සි සමරවීර මැතිතුමාට බරපතල තුවාල කරපු බෝම්බ ප්‍රහාර එල්ල කරපු පක්ෂය තමයි අද බලයේ ඉන්නේ. එදා මේ පාර්ලිමේන්තුවට ග්‍රනේඩ් ගැහුවා. අද මේ රටේ අධිකරණය අවුරුදු 200කට වැඩිය ස්වාධීනත්වය ආරක්ෂා කරගත්ත තැනක්. ඒ ස්වාධීන අධිකරණයට අද ගහන මේ බෝම්බේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ තව අවුරුදු ගානකින් කියන එක අද මේ අත උස්සන්න යන රූකඩ වගේ වැඩ කරන ආණ්ඩුවේ මේ මන්ත්‍රීවරුන්ට මම මතක් කරන්න කැමතියි.